සීගිරිය ගලේ රහස්මෑ රාජධානිය. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ගලක් තියෙනවා. නමුත් ඒ ගලක් සාමාන්‍ය ගලක් නොවේ. එය සීගිරිය ගල් මත පවත්නා පුරාණ රාජධානියකි. අදත් ඒ ගල කියයි රජකුගේ සිහිනයක් ගැන, රහස් සහිත පුරාවිද්‍යා කතාවක් ගැන. ක්‍රිස්තු වර්ෂ 407ට පමණ පෙර කාශ්‍යප නම් රජ කෙනෙක් තම පියා මරා බලය ගත්තා. බය සහ සැක ඔහුගේ සිත ආවරණය කළා. ඒ නිසා ඔහු තීරණය කළා පෘථිවියේ උසම ගල මත තම රාජධානිය පවත්වා ගන්න. ඒ ගල සීගිරිය. ගල උසයි මීටර් 200කටත් වැඩි. එහෙත් කාශ්‍යප රජු එම ගල උඩින් දූපතක් වගේ ග්‍රාමයක්, මාලිගාවක්, උයනක් නිර්මාණය කළා. ජල උයන, දිය මැද සිටින සිරස් මාලිගා සහ පුදුම සහගත ජල පද්ධතියක් අදත් අලුත් තාක්ෂණයකට පවා අභියෝගයකි. ගලේ බිත්තියේ දැක්කද සීගිරි බිත්ති චිත්‍ර? ලෝකේ ඉතිහාසයේ තුල ඇති පුරාණම චිත්‍ර කලාවන්ගෙන් එකක්. ස්ථීර වර්ණ, මෘදු රේඛා සහ විචිත්‍ර රූප සුන්දරියන්ගේ සොඳුරුත්වය. ඔවුන්ට අද තර්ක දැක්වීමක් නැහැ. රජුගේ දියණියන්ද, දේවතාවන්ද. සීගිරිය පසුව විහාරස්ථානයක් වුණා. කාලයත් සමග පුරාණ රාජධානියේ රජ කෙනෙක් පාලනය කළේ නැහැ. නමුත් එහි ගල්බිත්තිය, උයන සහ රූප සටහන් අදත් රටක් මතක කරවන සත්‍ය සාක්ෂියක්. සීගිරිය කියන්නේ ගලක් නොවේ. ඒක කාලය මැදින් අඛණ්ඩව පවතින මනුෂ්‍ය බුද්ධියෙත්, ආකල්පයේත් සහ රසවත් ඉතිහාසයේත් සංකේතයක්. ඒක ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා මාණික්කයයි.